දාන මම තමුසේට ඊයේ කිව්වා නේද හොඳට මම කනන් ඉන්න කියලා බලන්න මේ ආය කටු ගහගෙන ඇවිල්ලා තමුසේ මට ලැජ්ජ කරන්න බලන් ඉන්නේ බලන්න සෙරපු කැලේ දැන් දාන්න තමුසේ මහයුවත් මේක දකින්න නැද්ද කියනකො තමුසේ උදේ එනකොට දකින්න නැද්ද මේක ගන තමුසේලාගේ මහයුවත් එක තමුසේලත් එකයි බලන්න දැන් මගේ කාඩ් ඔක්කොම කුඩු වෙන්න යන්නේ තමුසේ මේ රැස්වීම කරනකම් මොකද දරහන් ඉන්න හරි තමුසේ නැගිටලා තිබ්බොත් මම බලා ගන්නවා මොකද පුතේ මෙතන රැස්වීමට ගිහිල්ලානේ පුතේ ඔක්කොමලා. ඔයයි මෙතන. අද ඔයාලගේ නේද රැස්වීම? ඔව් ටීචර්. මොකද මේ? කන්දලුත් එක්ක. පොඩ නැගිටි පුතේ. නැගිටි. හේ. රැස්වීමට ගියේ නෑ? මොකද මේ? මොකද උනේ? මොකක්ද වැරද්දක් වුණාද? ඔයාලා කතාවක් දුන්නේ නැද්ද නෙත් මේ? මං සර්ට් කිව්වනවාට කතාවක් දෙන්න කියලා. අද රැස්වීමට. කතාවක් දුන්නා ටීචර්. ඒ ළමයි දැන් ඔයාලට මතකනේ හෙට අපිට තමයි සමිතිය කියන්නේ. හරිද? Tamanට දීපු වාක්‍යයෙන් හරියට ඉස්ත කරන්න. හරිද? කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. වුණොත් ඉතින් මම බලා ගන්න මේක. අනික හැමෝම පිළිවෙලට ලස්සනට ඇනගෙන එන්න ඕන. බැජ් එක හරියට ගහගෙන, ටයි එක දාගෙන පිරිම ළමයි විශේෂයෙන්ම හරියට කොණ්ඩේ පිරගෙන පිළිවෙලට එන්න ඕන. මේත්නි. බලනෝයි තමුසේගේ ඇඳුම හැටි බලනවා. ඉරිලා. නයිකම්. ළමයෙක් වුණාම ප්‍රේමනාප ගතියකින් ඉන්නවකෝ. අනික රජයෙන් දෙනවා තමුසලාට රෙදි දෙනවනේ. තමුසලාට බැද්දෝ අවුරුද්දට එකක් හරි මහගන්න. අනික ගිය අවුරුද්දේ දුන්නානේ. අදු පොඩ ප්‍රේමනාප ගතියකින් ඉන්නවකෝ ළමයි. තමුසලෝ කතාව දුන්නෙත් අර නදී කටේ තියෙන. නැත්තම් තමුස වගේ කෙනෙක් දාන්නේ මේක ඕන තරම් මිනිස්සු ඉන්නවා. තමුස හෙටවත් පිළිවෙලට එනවා. අනික තමුස හෙට පිළිවෙලට ආවේ නැත්තම් තමුසේ කොච්චර හොඳට කතා කරත් තමුසට කිසිම chance එකක් නැහැ තමුසව අයින් කරනවා. හරිනේ මතකයිනේ? නැගිටපු. ඉතින් පුතේ අපි මේ යුනිෆෝම් රෙදි දුන්නානේ ඔයාලට. මහගත්තේ නැද්ද? මහගන්න බැරි වුණාද? මට කියන්න තිබ්බනේ දෝනි. මම මහලා දෙනවනේ. ඉතින් ඔයා මට රෙද්ද ගෙනත් දෙන්නකෝ. මම මහලා දෙන්නම්. නැක්මි. ඇයි පුතේ? ඇයි? නෑ ටීචර්. ගිය මාසේ තමා මගේ අම්මා නැති වුණේ. මතක වස්ත්‍රයට දුන්නේ මගේ සුදු ගවුම් රෙද්ද. හරි පුතේ. අපි දැන් ඒක අමතක කරමුකෝ. කලින් අවුරුද්දේ රෙද්ද දුන්නානේ. ඒක ගෙනත් දෙන්නකෝ මට. මම අහලා දෙන්න. ඒක තමා තාත්තගේ මතක වස්ත්‍රයට දුන්නේ. මගේ ජීවිතේ